අද අපි කතා කරන්නට සූදානම් වන මේ ගීතය බොහෝ දෙනෙක් තවමත් සවන් නොදීපු සවන් දීමට අකමැති ඉතාමත් සංවේදී ගණයේ ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ වර්තමාන කලා ලෝකයේ සංගීතය කලාව වෙනස්ම මානයකට ගෙන ගිය තවමත් ගෙන යමින් සිටින දක්ෂ ගායකයෙක් වන රවි රොයිස්ටර් විසින්. ගේ පද රචනයේ ඉරිසා හේමමාලිකේ. හමාර බණවර මේ ඇසූ ගමන් ඔබට දැනෙන්නේ කුමක්ද? අවසන් වූ බණපදය. මේ පියාගේ පියගුණ කියවෙන ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණයක්. අද සමාජයේ පියාගේ ගුණ පියාගේ සෙනෙහස ගැන කියවෙන ගීත තිබෙන ඉතාමත් අතලොස්සක්. ඔබ අහලා ඇති ටීඑම් ජයරත්න ශූරින්ගේ විශිෂ්ට ගීතයක් තියෙනවා. පිය සෙනෙහසට කවි ගීලිය වුණා බදේ කියලා. මේ සැබවින්ම සත්‍යයක්. අද වර්තමානයේ වන විට වර්තමාන ගීත සාහිත්‍ය තුළ පියා පිළිබඳව ලියවුණු ගීත ඉතාමත් අල්පයි. ඇත්තටම පියා තමාගේ පවුල තමාගේ දරුවන් රකින්න විඳින දුක වේදනාව දැනෙන්නේ තාත්තා අපි අතර නැතුන දවසට. මේ ගීතයේ ආකාරයට පියා කියන්නේ බණපදයක්. නිකම් බණපදයක් නෙවෙයි සිත් සුවපත් කරන බණපදයක්. දැන් මේ බණපදය අවසන් වෙලා තාත්තා මේ ලෝකෙ හැර ගිහිල්ලා. ඒ තාත්තා පුතාට මෙන්න මෙහෙම කියනවා. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිවා ගිය මගේ. තාත්තා කියනවා මම මේ පාරේ ගිහිල්ලා තියෙනවා. නමුත් මට මේක නුහුරු පාරක් නෙවෙයි. එදා මම මේ පාරේ ගියේ උඹලගේ බඩගිනි නිවන්න 54ක් හොයාගෙන එන්න මගේ පුතේ. ඒත් අද මම තනියම යන්නේ ඒ ගමන නෙවෙයි. මම එදා මේ පාරේ ගියේ තනියම. ඒත් එදා ආවේ නැති ගොඩක් මිනිස්සු අද මගේ පස්සේ එනවා. අපේ තාත්තා කවදාවත් අපිට ජීවිතේ බර දැනෙන්න ඉඩ දුන්නේ නැහැ. අපි ඉල්ලන හැමදේම අපිට ලබා දුන්නා. අම්මා බැන්නත් පොඩි එකාගේ ආශාව අන්න එවැනි වචනයකින් ඒ පිය සෙනෙහස ඉස්මතු කරලා අමාරුවෙන් හරි අපිට ඒ අපි ඉල්ලපු දේ අරන් දුන්නා. ඒ නිසා අපිට කවදාවත් ජීවිතේ බර දැනුනේ නැහැ. ඒත් අද මේ තාත්තගේ පෙට්ටිය කරේ ගෙනියන මේ පුතා තාත්තා කියනවා කවදාවත් මම ඔබේ කරට බරක් දෙන්නේ දුන්නේ. ඒත් ඔබ අද බර කරට අරන් කමක් නෑ පුතේ. උඹට ඕක ගොඩාක් බර නම් බිමින් තියපන්. උඹයා ගොඩාක් රිදෙනවා ඇති රත්තරන් පුතේ. මේ ලෝකේ හැර ගිහිල්ලත් තාත්තගේ සෙනෙහසේ අඩුව දශමයක්වත් වෙනස් වෙලා නැහැ. දශමයක්වත් වෙනස් වෙලා නැහැ. අන්න ඒක තමයි පිය සෙනෙහස කියන්නේ. පුතේ මම මේක කවදාවත් ගිහිල්ලා තිබුණු ගමනක් නෙවෙයි. මට ඔය සොහොන ඇතුළ පුරුදු නැහැ. පුරු නැහැ. මම උඹලා එක්ක ගෙවපු ජීවිතේ සෙනෙහස මට හැමදාම හැම වෙලාවෙම මතක් වෙනවා. කමක් නෑ මගේ රත්තරන් පුතේ. මගේ පාළුවට ඔය සොහොන ළඟ ඔය සොහොනේ ඕනතරම් කට්ටිය. හෙට උදේම මම ගිහිල්ලා යා අතුරු. මේ ලෝකේ සොහොන දහමට අවනතන කිසියක් නෑ මගේ රත්තරන් පුතේ. අපි ඉපදුනොත් අපිට මැරෙන්න සිදු වෙනවා. ඒක තමයි මේ ලෝක ධර්මතාවය. ඉතින් ඒ ධර්මතාවය අද මට උරුම වෙලා අපි හැමෝටම මේක කවදා හරි දවසක උරුම වෙන්න තියෙන දෙයක්. මටත් දැන් ඒ ගමන යන්න වෙනවා. මේ කලවරේම මට ඒ ගමන යන්න අවසර දීපන් මගේ රත්තරන් පුතේ. උඹෙන් මං තව එකම එක දෙයක් ඉල්ලනවා.
උඹට පුළුවන් නම් උඹේ අම්මා දැන් ඉන්නේ ලෙඩ හැදේ අසනීපෙන් සාහිත්‍යවලෙන් මම යනවට වේදනාවෙන් ඉපිලි ඉපිලි ඉන්නේ. අපි අතර තිබ්බ අසීමාන්තික බැඳීමක් මං කවදාවත් අම්මට කරදරයක් දුකක් වේදනාවක් දුන්නේ නෑ. හැම වෙලාවෙම ලෙඩක් වුණත් අම්මගේ පිටිපස්සේ මං හිටියා. ඉතින් මගේ රත්තරන් පුතේ අද ඉඳන් උඹේ අම්මට උඹ විතරයි ඉන්නේ. උඹ තමයි අම්මගේ වීරයා. මට අද උඹ පසුපස එන්නට බෑ. උඹ පුළුවන් නම් මේ බෙහෙත් තුණ්ඩුවේ තියෙන බෙහෙත් ටික අම්මට ගිහින් දීපන්. තාත්තා තමාගේ මුළු පවුලටම මහා බර කන්දක් ඇඳපු කෙනෙක්. තාත්තා තමාගේ මුළු පවුලම පුතාට බාර දීලා මේ ගොම්මනේ සැකවෙලා ගියා. මේ තමයි පියාගේ තෙරක් නොපෙනෙන සෙනෙහස. ඒ ආදරය, ඒ සෙනෙහස දැනෙන්න පියා මේ ලෝකේ නැති වෙන්න ඕනේ. අපි මෙතෙක් වෙලා කතා කරේ තාත්තා කියන වචනය ඇතුළේ තියෙන ගැඹුරු අර්ථය. තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිත කාලයටම කොයි විදිහටද තමන්ගේ දරුවන් වෙනුවෙන් අප කැප වුණේ කියන එක පිළිබඳව මේ ගීතය තුළ අන්තර්ගත වෙනවා. තාත්තා කියන වචනය ඇතුළෙම තියෙන්නේ ආදරය හා රැකවරණයයි. නමුත් ආදරය පිටට පෙන්වන තාත්තලා සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක්. බොහෝ විට තාත්තා යනු නියඩ ආදරවන්තයෙක්. ඕනෑම දරුවෙකුගේ ජීවිතේ නැමැති අහසේ අන්ධකාරය නැසන පුරහත් තාත්තා. ඒ වචනයට අලුතින් නිර්වචනය සැපිය යුතු වන්නේ නැහැ. සතුට දියකර සෙනෙහස මුසු කර අපිව රකින්න තාත්තා. අපගේ සිනහව දැකීමට ඔහු සිය ජීවිතයේ බොහෝ දේ කැප කරලා තියෙනවා. තාත්තා යනු මිහිපිට දෙවියෙක්. අවසානයේදී මට පවසන්නට තියෙන්නේ තාත්තා යනු ආදේශකයක්. නොමැති ආදරණීය බැඳීමක් වන බවයි. අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ